12:41කට දාලා දෙන ආයිබුවන් කියලා. අපිට තාම මාස 4යි තියෙන්නේ. සර්ගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. බය හිතනවා නෝ මහනකොට. සර් ඇත්තටම සර් ටීච් කරන්න පුළුවන් කියලා ඇබිලිටි එකක් තියෙනවා කියලා මුලින්ම සර්ට තේරුනේ කොහොමද? නෑ තේරුන්නේ නෑ මට එහෙම. ඇත්තම සර් අපිට තියෙන හැකියාව හොයාගන්නේ කොහොමද? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දෙනවද? එහෙම දන්නේ නෑ ඉතින්. මාත් දන්නේ නෑ මට දෙන හැකියාව මොනවද කියලා. උගන්වන්න ගත්තේ ආසාවට. තාමත් දන්නේ නෑ උගන්වන්න පුළුවන්ද කියලා. විදියක් කියන්නද? ඔය තියෙන AI tools තියෙන්නේ. ඔය ඔක්කොම ටික දාගන්න ෆෝන් එකට. මොනවාද chat GPT, grok, deep මොකද්ද? deep seek, තා මොකද්ද Gemini ඔක්කොම දාගන්න. ඉස්සෙල්ලාම වාගේ උපන් වෙලාවයි ඒ ටික දාලා ඉවරලා අහන්න උගෙන් මොනවද කියන්නේ කියලා. 4 දෙනාගෙන් අහන්න. ඒ කියන සමහරක් ඒවා හරි. 4 දෙනාම එකට කියන ඒවා තියෙනවා එකම කියන එක තියෙනවා සමහරලාට. එක හරි. වාගේ සමහර මේ වාගේ ඉන්ටර්නල් දේවා සමහර ඒවා ආඳුරකටත් නෑ දැන්ටත්. එහෙම වෙන්න පුළුවන් එක. ඊට පස්සේ උගෙන් අහන්න ඔයාට පුළුවන් දේවල් මොනවද කියලා. ඒකට ඌ අහනවා ඔයා කැමති දේවල්. එක එක අහනවා ඉතින්. ඒ කැමති දේවල් කියවම ඒවා ඔස්සේ දිගටම ටච් කරන් ගියාට පස්සේ වාට හොයාගන්න පුළුවන් අත්තර බාර දක්ෂ ඔක ලොකු වෙලාවක් යන වැඩක්. එයින් දැම්ම කරන්න එපා. ඉතින් එළව කරලා ඉදහන්. එළව කරලා ඉදලා මේ එහෙම ටික කියන්නේ ඇත්තටම කියන සතියක් දෙකක් සමහර මාසයක් විතර එහෙම උත් එක chat කරගෙන ඉන්නවා. වාට තේරෙනවා ඌ කියන එක සහ ඔයා හිතන දේවල් සම්පාත වෙන තැන් අහු වෙනවා. සමහරක් වෙලාවට මඤ්ඤම් කෙලිනවා. ඩීප් සීක් එකම නෑ එන මඤ්ඤම් කෙලිනවා. ඌ කලින් කියපු එක වෙන එකක් කියනවා. උට කිව්වම උඹ කලින් මෙහෙමයි කිව්වේ කියලා නෑ නෑ එහෙම නෙවෙයි මෙහෙමයි කිව්වේ කියලා කියනවා. මේ chat GPT එහෙමනම් පිළිගන්න උට වැරදුනා කියලා. අර ඌ චීනේනේ ඌ පිළිගන්නේ නෑ. මේ Gemini තමයි මට හම්බෙච්ච හොඳ මේක. අනිත් ඒවාට වඩා මේ ඒව පුළුවන් ඉතින් මේ එහෙම යම් ආකාරයකට වාගේ ඉන්ටර්නල් දේවල් හොයාගන්න පුළුවන්. වාට පුළුවන් මොනවද කියලා. ඒකනේ කාරණාව ඉතින්. කියන්නේ අමාරක් වෙලාවට ඔයා පුළුවන් කියලා හිතන් ඉනවට බෑ. එහෙම ඒවාක් තියෙනවා ඉතින්. වා ඒවට ආසයි. ආස වුණාට බෑ. තව සමහර සර්වර් විතරක් මේක කියවන්න කියලා දෙනවා. මම කියවන්න හැන. දවසට පැය 12ක් පාඩම් කරන්න පුළුවන්ද? දවසම ගෙදර ඉන්නවා නම් පුළුවන්. එතකොට එක විෂයකට පැය 4ක් එනවා. එහෙම පැය 12ක් පාඩම් කරනවා නම් පැය 4 වැඩ කරන්න එපා. වැඩ කරනකොට එක දවසක වැඩ කරනකොට පුළුවන් තරම් එක විෂයක් කරන්න. පැය 4කින් විෂයක් ඉවර කරන්න බෑ නම් මොකක් කර සෙක්ෂන් එකක් අරගෙන වැඩ කරන් ගිහිල්ලා ඒකේ හරියම අන්තනකට එන්නම් පැය 3ක් විතර යනවනේ. ඒකට ආ විෂය මාරු කරලා අපරාධයි. ඒකද පුළුවන් තරම් එක විෂයක් කරන්න. මුළු දවසම එකම විෂයක් කරොත් එහෙනම් පට්ට බෝරින් වෙනවා අන්තිම වෙනකොට. අන්න ඒ වෙලාවේදී වෙන විෂයකට මාරු වෙනවා. එච්චරයි. විෂයන් තුනම කියන්නේ දවසේ තියෙන වෙලාව විෂයන් තුනටම බෙදාගෙන ඒ ගුන් කතා ඒව කරන ඔය මහිය එහෙම ඒවා කියනවා. මොංගලුට. මේ වැඩක් නැහැ ඒක ඇත්තට. ඒ කියන්නේ ඒක ඔයා පටන් ගත්ත වැඩේ පුළුවන් තරම් ඉවර වෙනකම් කරන්න. නමුත් ඉවර වෙන්න කලින් ඒක එපා වුණොත් එතකොට අර එපා වෙලා කරන් යන එකේ තේරුම නැහැ නේ. එතකොට ඒක නවත්තා. නවත්තලා වෙන විෂයකට මාරු වෙනවා. ඊට පැය ගාන නෙවෙයි වැඩේ. පැය ගාන නෙවෙයි වැඩේ. වැඩේ තියෙන්නේ මේ ඔයා කරන වැඩ ප්‍රමාණය. ඔයාගේ එෆිෂන්සි වැඩි නම් ඔයාට වැඩි වැඩ ප්‍රමාණයක් කරගත්ත හැකියි. නැත්නම් ඔයාගේ කාර්යක්ෂමතාවය දුර්වලලා තියෙනවා. ඔයා නිකන් මේසයක් ළඟ ඉඳන් හිටියල වැඩක් නැහැ. ඊට තමයි බුදිය ගන්න. ඒකේ හොඳට වැඩ කරන්න පුළුවන් වෙලාවෙ වැඩ කරගෙන යන්න තියෙන්නේ. මම කිව්වනේ දවසක මේ අර එක දිගට පැය 5ක් මාරක් දාන ඉතින් කිව්වනේ ඊට දවසක. කිව්වේ නැද්ද? කිව්වේ? මට ගන්න කිව්වා වගේ.